මෙන්න ඉන්නවා නියම වීරයෝ දෙන්නෙක්. ඒ කියන්නේ අපේ රණවීරයෝ දෙන්නෙක්. ඉතින් මේ මට හරි සතුටුයි. අපි පොළවේ පය ගහලා අපි බිස්නස් කරන්නේ අපි හැමදේම කරන්නේ මේගොල්ලෝ හින්දා. ඉතින් මට හරි සතුටුයි. මගේ 45000 විකුණන දා බයික් එක ගන්න මේ අයල දෙන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ මම ගුවා සල්ලි එපා. බයික් එක හොඳට අරන් යන්න කියලා. මොකද මේ එහෙම කියන්න ඕනේ. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ මුන් හින්දා. මුන් කියන්නේ ආදරේට මුන් හින්දා. ඉතින් මුන් වෙනුවෙන් අපිට එහෙම දෙයක්වත් කරන්න බෑ. අපි මොක්කුන්ද? මේ අපි පොඩ්ඩක් අහලා බලමු යුද්ධය කියන්නේ මොන වගේද කියලා. අයියේ මේ ඔයාගෙන් පටන් ගන්නම්. මේ ඔයා හරි ලස්සනයි ආ. මොන අවුරුද්දේද ඉපදුනා කිව්වේ? 1985 මම. 85 නේ. ඒ වුණාට මේ මටත් වඩා බාලයි වගේ. මේ මෙහෙම තිබ්බට මේ කකුල් දෙකම නැහැ. මොකද හිතුනේ මේ කකුල් දෙක නැති වෙන වෙලාවේ දැනුණ හැඟීම මොකද්ද? රණවිරුවෙක් කියන්නේ මල්ලි අපි යුද්ධයට යද්දි මේ දේවල් අපිට උරුමයි. ඒ කියන්නේ අපි ආබාධිත වේද තුවාල වෙලා නැත්නම් මිය යයිද කියන එක ඒක අපිට උරුම දෙයක්. අපි ඒක හිතටම ගන්න නැහැ. මම දැන් දෙයක් කරගෙන ඉතින් හොඳට ඉන්නවා ඕන දෙයක් කරන්න පුළුවන් බුස්සාර නැහැ කියලා. ගැම්මට ඉන්නවා. ගැම්මට ඉන්නවා හිතට දුකක් නැහැ සතුටින් ඉන්නවා. මේ කන ගාවින් වෙඩියද්දි බය හිතුන්නේ නැද්ද? එහෙම බයක් කියන දෙයක් දැනුන්නේ නැහැ. මොකද අපිත් එක්ක ඉන්න තවත් සොල්දාදුවෙක් ශාලපේ රණවිරුවෙක් යාගේ ජීවිතේට කරදරයක් කළා අපි ඉදිරියේ වෙඩි වැදිලා යා මිය ගියොත් අපිට ඒ වෙලාවේදී හිතෙන්නේ ලොකු වේදනාවක් එක්ක ලොකු ආවේගයක් එනවා. ඉතින් අයි අපි කියන්නේ එයා එහෙම වෙලා වැටලි දිද්දි අපිට අයි පස්සට යන්න බෑ. මෝඩ ප්‍රශ්නයක් අහන්නද බං? සල්ලි වලටද යුද්ධෙට ගියේ? කවදාවත් නෑ. ඒ සමහර මෙහෙම මල්ලි සමහරක් අයට ඒක කියන්න පුළුවන් ඒ විදිහට මේ යුද්ධෙට ගියේ සල්ලි වලට කියන එක. සල්ලි වලට කවුරුත් කැමති නැන්නේ මැරෙන්න. ඔව්. සල්ලි දෙනවා මැරියන් කිව්වොත් මැරෙන්නේ නැහැ නේ කවුරු. අතපය නැති කරගන්න කිව්වොත් කරගන්නේ නැහැ. ඔව්. එහෙම ඒ කියන කතා සමහරක් අය ඉතින් එහෙම හිතලා කියනවා ඇති. ඒකට අපේ හිතේ තියෙන අපි එහෙම නැහැ. අපි රට ජාතිය වෙනුවෙන් තමයි දෙයක් කරේ. ඉතින් අයියේ කොහමද? හරි සතුටින් ඉන්නේ නේ? අනිවාර්යයෙන්. මට වැදගත්ම දේ තමයි මට මොන දේ නැදක් කන්න උඹ බලන්න හම්බෙච්ච එක තමයි. අනේ thank you. හරි සතුටුයි මට. ඒ කියන්නේ මම ඒ කාලේ ඉඳලම අභිවංශවල ඉන්න කාලේ ඉඳලම ඔයාගේ page එක බලනවා. ඒ අතින් අර ඔයා ගැන ඇත්තටම කිව්වොත් එහෙම අනුකම්පාවක් දුකක් ඇති වුණේ මේ උඹ සෑහෙන කොල්ලන්ට උදව් කරනවා මිනිසුන්ට උදව් කරනවා. මම ඊයේ පෙරේදා දැක්කා. මං කියලාත් ආවේ මේ බයික් එක නැදක් කවන්න මට මූ බලන්න තිබ්බනම් ඇති කියලා. අනිවාර්යයෙන්ම හොඳේ. මේ ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම යුද්ධ ගැන කියන්නේ ඇත්තටම ඒ දවස්වල ඉතින් ওই තිබිච්ච බීසනෙත් එක්ක යුනිෆෝම් එකට ආස වුණා වෙච්ච දේවලුත් එක්ක දැන් කියන රටාවත් එක්ක යුද්ධ යනවා මිනිස්සු මැරෙනවා. එතකොට අපේ ඇඟේ තිබුණා මේ අපිටත් අර මොකක් හරි දරා ගන්න බෑ ඒක. ඇත්තටම කිව්වොත් අර මිනිස්සෙක් ගහනවා වගේ මොනවා හරි කරන්න පුළුවන් නම් කියන අදිස්ථානය හිතුණා. ඊට පස්සේ තමයි අපි අනිවාර්යයෙන්ම පෙලක් වෙලාවට වයස හදාගෙන ගිය වෙලාවල් තිබුණා. එක එක ප්‍රශ්න තියෙන හින්දා පෙලක් වෙලාවට ආමිකට ගත්තේ නැහැ නේ. ඊට පස්සේ එක එක දේවල් කරලා ගිය වෙලාවලුත් තිබුණා. කොහොම හරි දෙයියන්ගේ පිටින් අපි යුද්ධය ජයගත්තා. කොච්චර ආබාධ මොනවා වුණත් අපි අද සතුටින් ඉන්නවා. අපි ගේම ගැහුවානේ. එදා වගේම තමයි අපි ඉන්න ටීම් එක එකට ඉන්නවා. ඔව්. එදා යුද්ධෙදී හිටියා වගේම තාම එකට තමයි කට්ටිය. මේ අයි පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මොකක්ද උනේ අයි කකුලට? මහරෑ 2:00 විතර මචං අපිට කතා කරලා කිව්වා ඉදිරියට යන්න ලැහැත් වෙන්න කියලා. ඒ ඉදිරියට යන්න ලැහැත් වෙන කියනකොටම LTT කාර්යය ටිකක් සෙට් වෙලා මචං ඊට කලින් අපේ ඉස්සරහින් මේ බංකර් ටිකක් ගහගෙන සෙට් වෙලා ඉඳලා තියෙනවා මේ අපි පිටිපස්සේ ඉන්නවා කියලා දැනගෙන. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ මචං මහරෑ 2:00 විතර වගේ තමයි ඉස්සරහ ලයින් එක ගත්තේ. ඊට 100යි යන්න දෙන්නේ. ඊට 100න් අපිට 20ක් 25ක්වත් යන්න හම්බුන්නේ නැහැ. මේ LTT කාර්යය ටිකක් වට වෙලා ඉවරලා ගහන්න පටන් ගත්තා. ඒ එක්කම තමයි බ්ලාස්ට් එකක් මට පිපුරුවේ. එතනින් එහා පැත්තේ මං ඉස්පිරිතාලේ ඉන්න විතරයි වන්දයි. අයිට යුද්ධ ගැන තියෙන නිකන් දරුණුම කියන්නේ මේ භයානකම අත්දැකීම් මොකක්ද තියෙන? දරුණුම දේ තමයි මේ මන්නාරමින් තමයි ඔප් එක බැස්සේ ඔප් එක බහිනවත් එක්කම නෙළුම් කෙටෙන්නේ. තනිකර තිබ්බේ ඉස්කෝලේයි මේ පොඩි ගඟක් වගේ එකක් තිබුණා නෙළුම් පොකුණා. ඒකෙදි ගැව්වා නෙළුම් කොලේට ඉඳලා ගැව්වා LTT කාර්යයා. එතන කොහොම හරි අපේ කොල්ලෝ නැති වුණා. කොහොම හරි 25ක් 30කට ආසන්න ගානක් යමුණු එකේ 9GW EIR අර එන්නේ CLI ෆුල් ෆෑන් නැතුණා. ඒක තමයි පට්ටම වේදනාවක් තියෙන්නේ. මේ එතකොට මං අහන අන්තිම ප්‍රශ්නේ යුද්ධ ඉවර කරපු වෙලාවේ මොකද හිතුනේ? ඇත්තටම කිව්වොත් එදා දවසේ ගොඩක් ඇඬුවා. ඒ හේතුව එතකොට අපි හොස්පිටල් එකේ
අපි මම 58 වත් හොස්පිටල් එකේ ඉන්නදී එතකොට අර යුද්ධ ඉවර කරපු එක පිළිබඳව තමයි ඇඬුවේ වෙන මොකටවත් නෙමෙයි සතුටට. ඔයාට කොහොමද ඒ හැඟීම දැනුනේ? මට ඒ වෙලාව මල්ලි මම හිටියෙත් කළුබෝල හොස්පිටල් එකේ මම කකුල් දෙක කියන්නේ මේ වෙලාව මට තුවාල සනීප වෙලා තිබ්බේ නැහැ. ගෙදරින් විදියක් තිබ්බේ නැහැ. සියලුම දේ ටීවී වලින් එහෙම දකින්නවා. අපේ ගම්වල යාළුවා අරේ මේ පෙළපාලි යන සතුට වෙනවා දකිද්දි ඒක දැනුණු සතුට ලියා ගන්න දෙයක් නෑ. කකුල් දෙක කියන්නේ දනගාගෙන ඇවිදගෙන යන තරම් මේ මාර සතුටක් තමයි දැනුනේ. අනේ මට මාර සතුටුයි ඔයාලා හම්බුණාට. මට වීරයෝ තමයි ඔයාලා දෙන්න හොඳේ. වීරයෝ තමයි. හදවතින් ආදරේ. ජය වේවා. මේ කොල්ලෝ කොටයි බයික් එක අරන් යන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙන්න සෙට් එකක් ඇවිත් ඉන්නවා. ඉතින් මේ බයික් එක දීලා ඉවරයි. අනේ සමා වෙන්න කෝල් ආන්සර් කරන්න නැහැ කියලා බයින්න එපා. ඉතින් මේ මෙච්චර කෝල් ප්‍රමාණයක් ආන්සර් කරන්න බෑ. ඒකයි ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඉතින් හදවතින් මාදරේ හදවතින් ස්තුති. ජය වේවා. මේ පේනෝනේ ආමියගේ කොල්ලෝ කියන්නේ යක්කු තමයි හොඳේ. මෙන්න මෙහෙමයි බයික් එක අරන් යන්නේ. හරි ජය වේවා හදවතින් මාදරේ.